ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඊතර සිට මගේ YouTube channel එකට. අද ඔයාලා අතට අරගෙන එන මාතෘකාව මේ ඔයාලගේ භූමිය වල ඉන්න බහිරව දේවතාවුන් වහන්සේ සහ ඒ හා සමාන වෙනත් කොට්ටාසයක් ඔයාලගේ භූමිය වල රැඳී සිටිනවා මේ බහිරව දේවතාවුන් වහන්සේගේ නාමයෙන්. ඒ අය ඔයාලා ඉවත් කරන්න ඔයාලගේ භූමියෙන් ඉවත් කරන්න ඕන මේ බහිරව දේවතාවුන් වහන්සේද ඔයාලට කරදරයක් වෙන ඒ ආත්මද කියලා ඒ විශේෂිත වූ ආත්මද කියලායි ඔයාලට දැනුවත් කරන්නේ. ඒ වගේම ඔයාලගේ මගහැරුණු නිදන් වගේක් තියෙනවා. නැවත වතාවක් ඒ අය නිදන් පරීක්ෂාවක් සම්බන්ධව යොමු වෙන්න WhatsApp හරහා හරි කමෙන්ට් එකකින් හරි සම්බන්ධ වෙන්න. ඔයාලට යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් අපිව දැනුවත් කරන්න. ඒ වගේම මේ වැඩසටහන ඉවර වෙනකන් රැඳී සිටින්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. දැන් කතා කරමුකෝ බහිරව දේවතාවුන් වහන්සේ ගැන කියන්නේ කියලා. ඒතකොට බහිරව දේවතාවුන් වහන්සේ සමාන ඔයාලගේ වෙනත් ආත්ම ඉන්නවා ඔයාලගේ ඔය භූමිය වල රැඳිලා. ඒ අයත් දැන් ඔයාලා ඔය කපු මහත්තයෙක් ගාවට ගිහිල්ලා බැලුවාම ඒ සමහර අයට පෙන්වන්නේ මෙයා මේ බහිරව දේවතාවුන් වහන්සේද කවුද කියලා සමහර කපු මහතුරුන්ට හරියටම මේක පෙන්වන්නේ නැහැ. එහෙම වුණාම ඔයාලා රැවටෙනවා ඔයාලගේ භූමිය වල ඉන්නා මේ දෙගොල්ලම. ඒතකොට මේ දෙගොල්ල කියන්නේ ඔයාලගේ භූමිය වල සමහර වෙලාවට යම්කිසි කට්ටියක් දැන් අපි කියමුකෝ එක භූමියකට පොර කනවා කියලා. ඒ පොර කනවා හෝ තණ්හාවෙන් ආසාවෙන් ඉන්නවා කියලා. එතකොට මේ මිනිස්සු ඒ මැරිලා යන අය ඔය භූමියට අරක් ගන්න එනවා. ඔය භූමිය දිහා තමයි අර බලාගෙන ඉන්නේ. අපි කියමුකෝ දැන් අපි ගෙම්බෙක් විසිකනවා කියලා ගෙදරකින් එළියට ඒ ගෙදර ඉන්න කැමැත්ත නිසානේ ගෙම්බ නිතරම ගේ අස්සට එන්නේ. හැබැයි ඒ ගෙම්බ දන්නේ ඒ ගෙම්බට අයිති නෑ කියලා ඒ ගේ. එතකොට ඒ වුණත් ඒ ගෙම්බ ඒ ගේ ඇතුළ අපි ගෙම්බ විසික්කුවත් ඒ ගෙම්බ කැරකිලා ආපහු හැරිලා බලන්නේ ඔයාලගේ ගේ දිහා. නැවත වතාවක් කොහේ ගිහින් දැම්මත් ඔය ගෙම්බ ඔයාලගේ ගෙදර ඇතුළට එනවා. අන්න ඒ වගේ තමයි මේ අමනුස්ස බලවේගයක්. දැන් කවුරු හරි කට්ටියක් එක ඉඩමකට පොර කනවා නම් ඒ අය ඔක්කොම ඔය භූමියට නැවත වතාවක් මැරිලා ගියත් ආපහු එනවා. එතකොට ඔය හන්දි ගානේ ඉන්න භූමි දැන් වත්තකට එන්න බැරි නම් ඒ මිනිස්සයා ඔය අවට ඉස්සරහෙන් හව ගේ ඉස්සරහෙන් එහා මෙහා ගමන් කරනවා. එතකොට දැන් කපු මහත්තයෙක් දැන් එතකොට එයාගේ ඇල්ම බැල්ම අර භූමියට වැටෙනවා. මොකද ඒ പ്രേත ආත්මයා දේශ හිතින් වෛර හිතින් තණ්හා හිතින් එයා මැරලා යන්නේ. එහෙම වුණාම තමයි ඔයාලට ඔය භූමිය වල ඉන්න බැරි කරදර වෙන්නේ. එතකොට හැම වෙලේම ඔයාලා ඔය කපු මහත්තුරු ගාවට ගියපුවාම සමහර කපු මහත්තුරුන්ට මෙයාලා නිකන් අර මේ රෙස්පෙක්ට් කරලා වගේ පේනවා. මම බහිරව දේවතාවුන් වහන්සේ කෙනෙක්, මම බහිරවේ කියලා. මොකද දන්නවද? සමහර ආත්ම දැන් වරන් වලට ආපුවාම මේ ඒ අයට සමහර පහත් මට්ටමේ අයත් වරන් වලට එනවා. එහෙම ආවම මේ බහිරව දේවතාවුන් වහන්සේ යක්ෂයෙක් කරා බහිරවෙක් කරා වරමක් එනවා කියන්නේ එයාලා ටිකක් ඉහළ තලාය. එයාලා අරගොල්ලන්ට වැඩිය ටිකක් ඉහළින් ඉන්නේ. ඒතකොට මේ අවට කැරකෙන අයත් අරයාගේ පවර් එක අරගෙන එයාගේ නම විකුණගෙන තමයි මෙතන මේ අර අපි වචනෙන් කියනවා රංගපාණ්ඩ හදන්නේ. එතකොට අර කපු මහත්තයාට දැන් කපු මහත්තයාට එන්නේ වෙන ඥාති කෙනෙන්නේ. එතකොට බහිරවයාට වගේ අර චණ්ඩිකම් කරන කෙනෙක් එතන හිටියොත් එයා අර කපු මහත්තයාට ගිහින් කියනවා මම බහිරව දේවතාවුන් වහන්සේ කෙනෙක්, මම බහිරවේ මේ භූමිය අරක් ගන්න ඉන්නේ, මම ආරක්ෂා කරන්නේ, මම කීකේල් මහා වැල්වට ආරම් බොරු කැටියක් අර කපු මහත්තයාටින් කියනවා. එතකොට ඒ කපු මහත්තයාගේ වරදක් නෙමෙයි. මොකද අර දැන් අපි කියමුකෝ ප්‍රේත දැන් අපිත් එක්කන් ඉන්නවා සහෝදරයෝ 5 දෙනෙක්. ඒ සහෝදරයෝ 5 දෙනෙක් නිකන් අපේ ගෙදරම හිතන්නකෝ. හරි සහෝදරයෝ 5 දෙනෙක් 6 දෙනෙක් ඉන්නවා. එතකොට මේ 6 දෙනා මේ ඇඟිලි වගේ සමාන අයද? මේ අපේ අතේ ඇඟිලි හා සමානයි. ඒ සමාන නෑනේ ඇඟිලි. තේරුණාද? ඒ ඇඟිලි පහ එක විවිධාකාරයි. එතකොට අපේ පවුලේ ඉන්න සහෝදරොත් අන්න ඒ වගේ අපේ පවුලක් ඇතුළතව අපේ නෑදෑ පරපුර ඒ ඉන්න අයත්
එක හා සමාන ඒ විවිධාකාර අය තමයි අපිට ඉන්නේ. එතකොට එක හා සමාන අය නෙවෙයි. එහෙම වුණාම මේගොල්ලන් අර අපි ගෙදරක හිටපුවම සමහරු ඉන්නවා චණ්ඩි වගේ. සමහරු ඉන්නවා මෝඩපය. සමහරු ඉන්නවා උගත් අය. සමහර අය ඉන්නවා අහිංසක හොඳ ගතිගුණ තියෙන අය ඉන්නවා. එතකොට අර ඒ අය යටපත් කරගෙන අර තණ්හාකාර ඊර්ෂ්‍යාවෙන් මෝඩකමෙන් වැජඹෙන කෙනා ඉහළ තත්ත්වයේ විදිහට තමයි වැජඹෙන්නේ. එහෙම කෙනා මැරලා ගියපුවම අනිවාර්යයෙන්ම එන්නේ අර භූමියට බාහිර වෙන ප්‍රේතාත්මයක් වෙලා එනවා. බාහිරව උත්තමයෙක් වෙන්න ටිකක් බලගතු කෙනෙක් වෙන්න ඕන. ටිකක් හොඳ වැඩකාරයෙක් වෙන්න ඕන. හොඳ කෙනෙක් වෙන්න ඕන. යම් කිසි දෙයක් පරිසම් කරන කෙනෙක් වෙන්න ඕන. බාහිරව දේවතාවුන් වහන්සේ කෙනෙක්. පරිසම් කරලා අර හොඳ එයා නිකන් අර හොඳ බොඩිගාඩ් කෙනෙක් වගේ බාහිරව දේවතාවුන් වහන්සේ කෙනෙක් කියන්නේ. එයා යම් කිසි කෙනෙක් විශ්වාසයෙන් තිබ්බනම් දෙයක් මෙයා එනකන් ඉන්න මෙයාට මේක දෙන්න කියලා එයා තමයි විශ්වාසෙට තියෙන කෙනා තමයි ඔය බාහිරව දේවතාවුන් වහන්සේ. එතකොට බාහිරව දේවතාවුන් වහන්සේ කවදාකවත් වෙනත් කෙනෙකුට දෙන්නේ නැහැ. අර නම් කරපු කෙනා එනකන් ඉන්නවා එයා කවදා හරි මේ එයාට බාර දුන්නු දේ දීලා නිදහස් වෙන්න. අන්න ඒකයි උතන වෙන්නේ. හැබැයි බලෙන් ඒක ගන්න ගියොත් අර එන කෙනා දෙන්නේ නැතුව බලෙන් ගන්න ගියොත් අර ඉන්න අයට පහර වදිනවා අනිවාර්යයෙන්ම ඉන්න දෙන්නේ නැහැ එලවලාම දානවා. ඒක තමයි උතන වෙන කතන්දරේ. ඒ වගේම දැන් ඔයාලා හිතන්නකෝ දැන් ප්‍රේතාත්මයක් ආව කියලා. ඒ ප්‍රේතාත්මයකට මොනවත් කරන්න බෑ. එතකොට අර අපි කියමුකෝ අර වරම්ලාභියට ඇවිල්ලා තියෙන යම්කිසි ප්‍රේතාත්මයක් හෝ බලයෙන් අඩු කෙනෙක්. යම්කිසි අමනුෂ්‍ය බලවේගයක් ලොකු හයිපයි කෙනෙක් නෙමෙයි ඇවිල්ලා තියෙන සාමාන්‍ය කෙනෙක්. එතකොට අරගොල්ලන් අර බලන්න යන කෙනාට කියනවා මම එතන ඉන්නේ මමයි මෙහෙම ඉන්නේ කියලා. එතකොට මෙයා කාලයක් යනකොට මේ අමු පෙරේතයා මේ ඉඩමට පෙරේතකමේ ඉන්න අමු ප්‍රේත රෑන නිකම්ම බහිරව නාමේ ඒ නාමේ නිකම්ම යාලව රෙජිස්ටර් කරගන්නවා. එතකොට මම බහිරවයක් කියලා අර ගෙදර ඉන්න මිනිස්සුන්ට කියනවා මම බහිරවය කියලා. හැබැයි බහිරවය කිව්වට එයාට ඇති දෙයක් නැහැ. දෙන්න පුළුවන් දෙයක්වත් නැහැ. එයා සතුව ඇති දෙයක්වත් නැහැ. නිකන් අර භූමියට තණ්හාවට ප්‍රේතකමට භූමිය අල්ලගන්න ආපු ආසකමට මැරිලා ඇවිල්ලා නැවත වතාවක් අර විදියට අමනුෂ්‍ය බලවේගයක් වෙලා වටපිටාවේ කැරකෙනවා. හැබැයි මෙයාට කිසිම දෙයක් කරගන්නත් බෑ. ඒ බලපෑම තමයි ඔයාලට ඔය ඍජුවම බලපන්නේ. ඒ වගේම ඔයාලට කියනවා නම් මේ අයගෙන් ඔයාලා ඉවත් කරන්න ඕන මේ ප්‍රේතයෝ මේ ඉඩමට අරගත්ත ප්‍රේත රෑන තමයි ඔයාලා ඉවත් කරන්න ඕන. අර බහිරව උත්තමයා ඔයාලගේ යම් කිසි දෙයක් රැකගෙන ඉන්නේ. එයාට ඒ අදාළ කෙනා එනකන් ඒක දෙන්න රැකගෙන ඉන්නේ. එතකන් කාටවත් ඉන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේකේ ඇත්ත කතන්දරේ. එතකොට ඔයාලා භූමියෙන් අයින් කරන්න එපා බහිරව දේවතාවුන් වහන්සේ. ඔයාලා පොදු පූජා තියලා බහිරව දේවතාවුන් වහන්සේ ඉවත් කරන්න එපා. ඔයාලා මේ අබේගිරියට ගිහිල්ලා අවසරයක් ගන්න අපිට මේ භූමියේ ඉන්න අවසර දෙන්න හෝ අපිට මේ ගේ ආදා ගන්න අවසර දීලා ඔබ වහන්සේ මෙන්න පැත්තකින් ගමන් කරන්න කියලා අබේගිරියට ගියලා ඒ කපු මහත්තයා අවසර තියෙන කපු මහත්තයෙක් ඉන්නේ. ඒ කපු මහත්තයාට කියලා ඒ ටික කරගන්න. ඔයාලගේ ඔය ගෙවල් වල ප්‍රශ්න, ඔයාලගේ භූමියේ ප්‍රශ්න සහ ඔයාලගේ ඔය ගෙදර වාස්තු විද්‍යාව සම්බන්ධව තියෙන ප්‍රශ්නේ බලන්න ගියපුවාම එතන ගැටලුව ප්‍රශ්නයක් තියෙනවා කියලා කපු මහතුරුන්ට කපු නෝල්ලාට පෙන්නනවා. එහෙම වුණාම කපු මහත්තයාට අග්ගාලා කියන්නේ දැන් ඔයාලගේ ඔය කියන විස්තරත් එක්කන් මෙතන බහිරව දේවතාවුන් වහන්සේ කෙනෙක් ඉන්නවා. මෙතන නිදානයක් තියෙනවා. මේ එහෙමයි කියලා කියනවා. හැබැයි සාමාන්‍ය නිදානයක් තියෙන්න බහිරව දේවතාවුන් වහන්සේ කෙනෙක් තියෙන්නේ නැහැ මේ පර්චස් 10ක 15ක හෝ පර්චස් 7ක. සමහර වෙලාවට ග්‍රේ ප්‍රමාණය හදාගන්න ඒ ගේ ප්‍රමාණය විතරක් ඉඩ ප්‍රමාණය තියෙන ගෙවල් වල කියනවා මෙතන නිදානයක් මේ භූමියේ නිදානයක් තියෙනවා කියලා කිව්ව කපු මහත්තයෙක් මෙහෙම දේවාලයෙන් කිව්වා නිදානයක් තියෙනවා කියලා. නෑ එහෙම වෙන්න බෑ. සාමාන්‍ය නිදානයක් තියෙන භූමියක එතන ගෙයක් හදන්න අවසර දෙන්නේ මොන විදියකින් හරි ඔයාලට බාධා කරනවා. එතන අත්තිවාරමක් කපන්න උදැල්ලක්වත් ගහන්න දෙන්නේ නැහැ. නිදන් තියෙන ගොඩාක් දුරට නිදන් හෝ මොන හරි වස්තු සම්භාරයක් තියෙනවා නම් ඒ භූමිය ගොඩාක් දුරට යාලව තනි කරනවා. ඒක පාළු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම මේ භූමිය ලොකු ප්‍රමාණයක් ඉඩ වපසරියක් ඒ භූමියේ තියෙනවා. පොඩි පර්චස් 5 10 15 20 ඉඩම් වල මේ ගොඩාක් දුරට මේ නිදන් කියන දේ තියෙන්න හේතුවක් නැහැ. මොකද එතකොට අවසර දෙන්නේ නැහැ ඔයාලට හදාගන්න. එහෙම වුණාම ඔයාලා දැන් හිතන්නකෝ ඔයාලගේ ඔය පර්චස් 10 15
ඔයාලා නිදානයක් හාරන්න ගිහිල්ලා ඔය ඕක හාරනවා. හාරපුවාම ඔයාලගේ ගෙදරට වෙන හානිය ඔය පොඩි ප්‍රමාණයේ ඕක ASCII නිදානෙකුත් හාරන්න ප්‍රමාණයක් තියනවද? නැහැ නේද? එහෙම තියෙනවා නම් ඔයාලගේ ඔයාලටම අයිති කියලා දෙයක් තියෙනවා නම් හරි. ඒක රැක ගන්න ඔයාලට ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. බයිරෝ දේවතාවුන් වහන්සේ හරි ඔයා අයිතිකාරයා නම් ඒ පචස් 10 15 හරි ඉන්නේ. ඔයා අයිතිකාරයා නම් ඔයාලට කොයි වෙලේකවත් ඔයාලට ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. හරි මේක අයිතිකාරයා තමයි ඇවිල්ලා ඉන්නේ. මේ මගේ එක ඇවිල්ලා ඉන්නේ. ඌට තමයි කවදා හරි අයිති කියලා. දැන් ඔය අම්මලා තාත්තලා වුණත් කියන්නේ මේක චූටි පුතාට අයිති මේක ලොකු පුතාට අයිති. එහෙම කියනවා නේද? ඉඩම් බෙදලා දෙනවා. එහෙම කියනවා නේද? උඹට දෙන්නේ කොහොමද මේක අරයටයි අයිති කියලා. අන්න ඒ වගේ තමයි මේ නිදන් හෝ ඉඩම් හෝ සම්බන්ධව බහිරව අය ඉන්නවනම් එහෙම ඉන්නේ. මොකද අදාළ කෙනා කවදා හරි එනකන් ඒක රැකගෙන ඉන්නවා. තව කෙනෙකුට අත ගන්න දෙන්නේ නැහැ. ඒකයි ඔයාලට ওই ප්‍රශ්න ගැටලු හැමදේම ඇති වෙන්නේ. එතකොට දැන් ඔයාලා ওই පොඩි ප්‍රමාණයේ නිදානයක් හරන්න ගිහුවම ඔයාලගේ ওই ගේ විනාශ වෙනවා. එතකොට එතන තියෙන්නේ ලැබීමක් නෙමෙයි නොලැබීමක්. ඔයාලගේ අතින් ඇතුලෙන් හාරද්දී ඔයාලා මොනවා හරි කරලා හාරනවනේ. එහෙම හාරද්දී හෝ මොනවා හරි දෙයකට ගිහපම ඔයාලගේ ওই ගේ විනාශ වෙනවා. ඔය ගේ ඇස්සේ තම නිදානයක් හරන්න ගිහපම සම්පූර්ණ ඔයාලගේ කැඩෙන්න පුළුවන්. ඔයාලා පොලිසියට අහු වෙන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න වල ගැටලුවට අහු වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගැටලු රාශියක් ඇති වෙනවා. ඒතකොට එහෙම වුණාම ඔයාලට හොඳ දෙයක් නෙමෙයි නුනේ ඔයාලට නරකක් වෙන්නේ. එහෙම වුණාම ඔයාලා හිතන්න එහෙම කවුරු හරි ওই පොඩි ප්‍රමාණයක නිදානයක් තියනවා හරි කියලා ඔයාලට ප්‍රශ්නයක් නම් එතන ඔයාලා හිතන්න එහෙම දෙනවා නම් මට දෙන්න ඕනේ. මේක මට අයිති නැති දෙයක්. මෙතන මෙහෙම දෙයක් සිද්ධ වෙන්න බෑ. මෙතන ඉන්නේ අපෙන් පලිගන්න ආපු പ്രേත ආත්මයක්. කියලා ඔයාලා ඒක හිතන්න. ඔක ලොකුවට යන්න එපා. සාත්තර බල දේවාල ගානේ ඔය වගේ නිදාන් තියෙනවා කියා හිතාගෙන යන්න එපා. ඔයාලා ටක් ගාලා හිතන්න හරි අපිට මේකේ කරදර ඇති වෙන්නේ මෙතන ඉන්නේ අපිට විරුද්ධවාදී කෙනෙක්. ඒ නිසායි අපිට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එහෙම වුණාම ඔයාලා බාහිරව දේවතාවුන් වහන්සේ ඉවත් කරන්න නෙමෙයි මෙතන විරුද්ධවාදීව ඉවත් කරලා දාන්න. නැත්තම් ඔයාලා බාහිරව පාදයක් තියෙනවා නම් එයාට කියන්න බාහිරවුන් වහන්සේ ඔබ වහන්සේ මේ අපේ පොඩි දරුවෝ ඉන්න අවසරයක් ඉල්ලන්න ගිහින් මේ අබේගිරියට ගිහිල්ලා. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම අවසරය හම්බ වෙනවා. එයාලා මේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු වගේ නෙමෙයි. එයාලා සානුකම්පිතව හිතනවා මේ බාහිරව දේවතාවුන් වහන්සේ කියන්නේ ටිකක් ඉහළ කෙනෙක්. ටිකක් නෙමෙයි හොඳටම ඉහළ තත්ත්වයක ඉන්න කෙනෙක්. බාහිරව දේවතාවුන් වහන්සේ කියන්නේ යක්ෂ යස වරමකට ආපු යස ආත්මයක් කියන්නේ යම් කිසි සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරගන්න බැරුණාම එයා යකෙක් වෙලා හරි පලිගන්නවා කියන අදිස්ථානෙන් තමයි ඒ ආත්ම ශරීරගත වෙන්නේ හෝ කාට හරි එන්නේ. ඒ ඇරෙන්න වෙනම දෙයක නෙවෙයි. යක්ෂ ආත්මයකට යන්නේ නිකම් මේ ආගියතේ 2.50 වැඩ කරපු අය නෙවෙයි. යම් කිසි සාධාරණයක් ඉෂ්ට කරගන්න බැරි වෙලා එයාට අසාධාරණයක් වෙලා මැරිලා ගිහපම තමයි අර කාගේ හරි ගාවට ඇවිල්ලා මේ අසාධාරණ වෙනුවෙන් ෆයිට් කරන්නේ. අන්න ඒක තමයි ඔතන වෙන්නේ. ඒ වගේම දැන් ඔයාලත් දැන් අපි කියනෝනේ අපි දැන් නිලලත් බහිරව දේවතාවුන් වහන්සේලා කියලා. නිලලත් බහිරව දේවතාවුන් වහන්සේලා කියන්නේ අපි රජ කාලේ ඉඳලම ඒක තැම්පත් කරපු ධනය යම්කිසි වස්තුවක් රකින්න අය මෙයාට මේක රකින්න කියලා අර රජයෙන්ම ස්ථීර කරලා වගේ ජොබ් එකක් දෙන්නේ. අන්න ඒ වගේ තමයි ජොබ් එකක් දෙනවා රජයෙන්. අන්න ඒ වගේ තමයි මෙයාලා මේ ස්ථීරවම කරලා මෙතෙන්ට දාන්නේ නිලලත් බහිරව දේවතාවුන් වහන්සේලා යම්කිසි වස්තු සම්භාරයක් රකින්න කෙනෙක්. අදාළ මෙයාට දෙන්න කියලා තමයි ඔය කියන්නේ. ඒක තමයි අයිතිකාරය එනකම් මේවා රැකගෙන ඉන්නවා දෙන්නේ නැහැ කියලා ඔයාලා ඔය අහලා තියෙන ඔය කතාව. ඒතකොට ඒ අයිතිකාරය එනකම් එතනින් එයා නිදහස් වෙන්නේ නැහැ. කවදා හරි එනකම් ඉන්නවා. දැන් සමහර වෙලාවට ඔයාලගේ ඔය ගෙවල් වල ලේලිලා ඒ වගේම සමහර දැන් පිටින් ඔයාලගේ ගෙවල් වලට සම්බන්ධ වෙන බෑනර්ස් හෝ ලේලි හෝ කවුරු හරි දැන් ඒ අයට ඉන්න පුළුවන්නේ. එතකොට මේ බයිරව දේවතාවුන් වහන්සේ අපේ කෙනෙක් වුණත් කවුරු වුණත් අර ලේලිට සම්බන්ධ කෙනෙක් හෝ බෑනට සම්බන්ධ කෙනෙක් තමයි මේ බයිරව දේවතාවුන් වහන්සේ ඉන්නේ. එතකොට එයා කවදා හරි එයාගේ දුව හෝ පුතා හෝ එයාගේ නෝනා හෝ මහත්තයා ඒ අය එනකන් තමයි මේ දේ රැකගෙන ඉන්නේ. මොන ආත්මයක සැරිසරලාවත් මොන විදියෙන් සැරිසරලාවත් මේ බයිරව දේවතාවුන් වහන්සේ බලාගෙන හිටපු කෙනා තමයි අර භූමියට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට එයා ආවට පස්සේ ওই ප්‍රශ්න සමහර වෙලාවට निराකරණය වෙනවා. ඒතකොට සමහර අය කිව්වට නෑ ඔය කොහෙවත් ඉන්න ගෑණියක් ඇවිල්ලා කොහෙවත්
ඉන්න මිනිහෙක් ඇවිල්ලා අයිති කරගත්තයි කියලා කාටවත් බැලලා වැඩක් නැහැ. අර අරයා එනකන් අර හිමිකාරයා එනකන් අරගොල්ලන් රැකගෙන ඉඳලා තමයි හිමිකාරයාට ඔය දේ දෙන්නේ. එතකොට ඔයාලා කියන්න එපා ලේලි ඇවිල්ලා ගත්තයි බෑන ඇවිල්ලා ගත්තයි කියලා. එයාලට දොස් කියලා වැඩක් නැහැ. අයිතිකාරයා තමයි හරි අයිතිකාරයා තමයි භූමි අයිතිකාරයා තමයි ඔය ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි ඔය බාහිර දේවතාවුන් වහන්සේලා රැකගෙන ඉන්න වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඒ වගේම අර නිකන් ඔය ප්‍රේතාත්ම ඔයාලට සම්කිසි ප්‍රේතාත්ම තමයි ඔයාලගේ භූමිය වලින් ඉවත් කරලම එලවලාම දාන්න ඕනේ. එලවලා යන්න නැත්තම් පුච්චලා හරි දාන්න ඕන ඒ ප්‍රේතාත්ම. ඒතකොට ඒ හිතුවක්කාර කියන දේ අහන්න නැති ආත්ම තියෙනවා නම් ඒ අය පුච්චලා හරි දාන්න ඕන. මට ওই ටික තමයි මට ඔයාලට කියන්න ඕනකම තිබ්බේ. ඔයාලට මොනවාරි විස්තරයක් දැනුවත් වීමක් වගේ තියෙනවා නම් කමෙන්ට් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.